ජීවිතාවබෝධයට මහත්සේ උපකාර වන වටිනා දහම් කාරණා නිතර ශ්‍රවණය කිරීමට සච්චීකරණ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකනය ක්ලික් කර තබා ගන්න. කැහැ කැහැ කෙල ගගහ බොන්නේ. අනේ මන්ද මොකට බොනවද කියලා. මෙතනින් පල්ලෙහාට යන්නේ රස්නේ පිට වතුර ටිකක් බිව්වත් මේ උඩු තල්ලෙන් පොල් කෑල්ලක් වගේ ගැලවෙනවා නේද? දවස් දෙක තුනක් මිරිස් හොදි මාළු කන්න බෑ. මේ ඇතුළ බොහොම සියුම්. ඇතුළ තමයි ටක් ගාලා දිය වෙන්නේ. මේ උඩ ඉච්චර ටිකක් හයිය හින්දා ටිකක් වෙලා යනවා. ඉතින් ඕක මරණාසන්න අත්දැකීම. ඒ ටික ටිකක් වැඩියෙන් මං කිව්වේ අර අතෙන්ට ඇවිල්ලා මඟ නවත්තන්න හොඳ නැති හින්දා. නමුත් අර වැඩිහිටි අම්මලා තාත්තලා ඇඳට වෙලා පණ ඇද ඉන්නකොට දැන් ඔය වේදනාව එනකොට බුදුහාමුදුරෝ දේශනා කරන ඔය වේදනාවට ධර්මයක් දන්නේ නැති කෙනෙක්ගේ නම් සිහි කල්පනාව නැති වෙනවා. ඒ කියන්නේ කොහොම වෙනවා? ධර්මයක් දන්නේ නැති කෙනෙකුට ඇයි මේ අදිනවා ඔළුව පැලෙන්න වගේ බඩ පලනවා වගේ ගිනි ගොඩක දාලා පෙරලනවා වගේ දැන් මේ ඇන චූටි ඇණයක් ඇනිලා මම මේ කෙලින් ඉන්න බැරු මේ ඇද වෙලා වගේ ඉන්නේ. මේ අද උදේ ඇනිච්ච ඇනේද හෙට විතර වෙනකොට මීට වැඩි අමාරු වෙන්න පුළුවන්. ඒ පුංචි එකක් හින්දා පොඩි කට්ටක් ඇනිලා දවසක් දෙකක් කට්ට ගත්තේ නැත්නම් ඇදුන් දෙනවනේ රැයට නිින්ද යන්නේ නැහැ. බත් ටිකවත් කන්න බෑ. අඩිය තියලා යන්න බෑ. ඒ චූටි කට්ටක් ඇනිලා මේ මුළු ඇඟේම තියෙන ආයුෂයයි ඌෂ්ණයයි විඥානයයි අදිනකොට කොහොම ඇද්ද? මේක මං කිව්වට ඔයාලට විශ්වාස කරන්න පුළුවන්ද මේ කතාව? මං කියන එක පිළිගන්නවද කියන්නේ? බොරු කියන්න එහෙම පන්සිලුත් තරන් බණ අහන ගමන්. මම මේ කියන කතාව සුවර්ද? මේ හාමුදුරුවෝ කියන්නේ මේ වෙලාවත් යන්න හොඳ බොරුවද දන්නේ නැහැ. එහෙම හිතනවද? එහෙම හිතුණත් ඉතින් කරන්න දෙයක් නැහැ. මොකද ටෙස්ට් කරලා බලන්න බෑ. හැබැයි ළඟදිම පුළුවන්. ලැහැත්ති පිට ඉන්න. එදාට හැබැයි සූදානම් වෙලා ඉන්න වෙනවා. එදාට මොකුත් කරන්න බෑ. ඇයි දැන් අදිනවා අම්මා කෑ ගහනවා ළමයි දුවගෙන එනවා පන්සලට හාමුදුරනේ අම්මට හොඳටම අමාරුයි දැන් නම් වතුර ටිකක්වත් බොන්නේ නැහැ කෙඳිරි ගන්නවා යම් පිරිත් ටිකක් කියන්නේ. අපි දන්නවා දැන් පිරිත් කියලා වැඩක් නැහැ. මොකෝ මේ අදින එක ආයේ පල්ලෙහාට ඔහම තල්ලු කරන්න පුළුවන්ද? බෑනේ. අපිත් ඉතින් දැන් අර මොනවා කරන්නද? කමන්නේ ඉඳ ගන්නකො එහෙනම් කියලා අපි ඉතින් බලෙන් අර අම්මගේ අත කවුරු හරි උස්සලා පිරිත් නූල පොඩ්ඩක් දවටලා අපි ඉතින් හයියෙන් පිරිත් කියනවා. ඇහෙනවා නම් ඇහිච්චාවේ කියලා ඊළඟ ලෝකෙට හරි කමන්නේ කියලා. ඊටා ගන්නකො කොමා වෙලා ඉන්න කෙනෙකුට ඇහෙන්නේ කොහමද? කොමා වෙනවා කියන්නේ සිහි කල්පනාව නැති වෙනවා කියන්නේ මොකද්ද? කන තියෙනවා ඇත්ත. පණක් තියෙනවා ඇත්ත මැරිලා නැහැ. කනක් තියෙනවා පණක් තියෙනවා හැබැයි කනේ සිට පණට තියෙන වයර් එක කැපිලා මැදින්. ඩිස්කනෙක්ට් වෙලා. වැඩක් තියේද? කනට ගිහින් වදින මේ සද්දේ මොකක් දිගේද හිතට මොලේට හරි කොහෙට හරි යන්නේ? සිහි කල්පනාව කියන වයර් එක දිගේ. නේද? මට හොඳ සිහි කල්පනාවක් තියෙනවා නම් නමෝ තස්ස කියන එක තේරෙනවා. නමෝ තස්ස. හොඳ සිහි කල්පනාවක් තියෙනවා නම් උඹ මැරියන් කියන එක තේරෙනවා. මට මැරියන්ලු. නැත්තම් මෙහි අපි කෑග ගහ පිරිත් කිව්වත් නිකන් හෝ ගානවා ඇතිනේ. එහෙම ඇතිනේ. එහෙමවත් නැතුව ඇති සමහරට නේ. අයි වයර් එක කැපිලමනේ. බැටරි බැහැලා වගේ නෙමෙයි කැපිලම කියලා හිතන්නකොට රේඩියෝ එකේ වයර් සර්කිට් එකේ ඉඳලා ස්පීකරේට යන වයර් එක කැපිලා. මොකවත් සද්දයක් නැහැනේ. අපි මෙහි කෑග ගහ පිරිත් කියනවා. මෙතෙන්ද ගිහින් වදිනවා. මෙතන මෙහාට යන්නේ කැපිලා. ඉතින් ඔහෙ ඉන්නවා. හරියට මං උදාහරණයක් කියන්නම්. ලයිට් නිමලා, දොරවල් ජනල් වහලා, කරුවල කාමරයකට දාලා නිකන් ඉන්නවා. දැන් එක්කෙනෙක් කරුවල කාමරේ දොරවල් ජනල් වහලා කවුරුත් නැහැ තනියම. මොනවද පේන්නේ? මොකවත් පේන්නේ නැහැ. ඝන අන්ධකාරය. කෑලි කපන්න පුළුවන්. කවුරුත් කතා බහ නැහැ, සද්ද නැහැ. ටික වෙලාවක් යනකොට බය හිතෙනවද නැද්ද එහෙම උනොත්? දාපු ගමන්ම බය හිතෙන්නේ නැහැ කාමරේට. පැය භාගයක් විතර බය හිතෙන්නේ නැද්ද? ඇයි බය හිතෙන්නේ? මම දන්නවනේ හොඳට මේ කවුරුත් හිටියෙත් නැහැ. මේ අපේ ගෙදර කට්ටිය එළියෙත් ඇති සමහර විට කියලා. ඒත් බය හිතෙනවා. බය හිතෙන්නේ මොකද? පොඩි පොඩි හොල්මන් පේන්න ගන්නවා. මොනවද හොල්මන් කියන්නේ? දැන් S2කින්නේ අපි මේ ලෝකෙට විවෘත වෙන්නේ.
ඇස් දෙකට මොන හරි පේනවා නම් නිතර අපේ කල්පනාව ඔහේ යනවනේ. ඒක දිගේ යනවා. නවතින්නේ නැහැ. කන් දෙකට මොන හරි නිතර ඇහෙනවා නම් ඔහේ ඉතින් ඒ ඇහෙන එකක් පස්සේ යනවා. කොහේ හරි ගිහින් නවතිනවා අංගොඩ හරි කමන්නේ. දැන් මොකෝවත් ඇහෙන්නේ නැහැ, පේන්නේ නැහැ. එතකොට ඈතට යන්න දෙයක් නැහැ. ටික වෙලාවක් යනකොට තනිකමක් දැනෙනවා. කවුරුවත් නැහැ, සද්දයක්වත් නැහැ, පේන්නෙත් නැහැ. දැන් තනි වෙලා. දැන් තනි වෙලා ඉන්නේ කොහෙද? මගේ ලෝකේ දැන් මං තනි වෙලා. දැන් ඉතින් හොල්මන් පේන එක අහන්න දෙයක් ඒ. මම අර මිනිසුන්ට හොරෙන් කරපු නරක ජරා වැඩ ටික ඔක්කොම දැන් මේ ෆිල්ම් හෝල් එකකට ගිහිලා හොඳට කරවල කරලා ප්‍රොජෙක්ටර් එක ගහපුවාම ස්ක්‍රීන් එකට ඔය පේන්නේ ලස්සනට. දැන් අර හිතේ තියෙන ටික අපිටම මැවි පේනවා. දැන් ඉතින් කාටවත් බොරු කරලා වැඩක්. ඔය හොල්මන් කියලා පේන ඔක්කොම තමන්ගේ ඒ හෙලවෙන ඒවා තමයි මනසේ තියෙන. ඒකයි මිනිස්සු කරවලට බය ඒකයි. කරවල වුණා කියලා අමුතු යක්කු පෙරේතෝ එළියට බහින්නේ ඔය සතෙක් සරුපෙක් කරෙන්න. අපි බය වෙන්න බයවිල්ලට හේතුව මොකද්ද? කරවල වෙනකොට ඈත පේන්නේ තනි වෙනකොට කාගේවත් හඬක් ඇහෙන්නේ අතෙන් අල්ලන්නවත් කෙනෙක් නැහැ ළඟපාත. ටික වෙලාවක් යනකොට තමන්ගේ හිතේ තියෙන දුෂ්ට වැඩ, තමන් කලින් කරපු හොර වැඩ, අශීලාචාර වැඩ, පව්කාර වැඩ එක එක මතුවලා පේන්න ගන්න. එතකොට තනිකම බය ඔක්කොම එනවා. ඒකට බෙහෙත් නැහැ. දැන් අර ඇඳට වෙලා කොමා වෙලා ඉන්න එක්කනටත් ඔය වගේ වෙන්න බැරිද? මොකද අපිට ඕක ටෙස්ට් කරන්න විදිහක් නැතිනම් මම මේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ මහත්තයා දන්න දේෙන් නොදන්න දේ ගලප ගන්න කියලානේ. එහෙම නැත්තම් ජීවිතේට නිවන් දකින්න ධර්මයේ තේරෙන්නේ නැහැ. අපි දන්න දේට සාපේක්ෂව නොදන්න එක ගලපන්න ඕන. දැන් කොමා වෙලා ඉන්න අර ඔක්කොම ඉන්ද්‍රියන් ටික වයර් එක ඩිස්කනෙක්ට් වෙලා දැන් හිත විතරයි. පණ තියෙනවා මැරිලා නැහැ. එහෙනම් අර කඩුවල කාමරයක ඉන්න කෙනෙකුට වගේ ඇතිනේ. එතකොට තමන් මැරිලා නැති හින්දා ඇස් වලින් පේන්නේ නැතුණාට කන් වලින් ඇහෙන්නේ නැතුණාට තමන්ගේ හිතේ තියෙන වර කට්ටියට පේනවා ඇතිනේ මැවි. සමහරු සාදු කිය ඉන්නවා, සමහරු බෙල්ල මෙරිකනෝ කියනවා, දනෝ කියනවා, පිච්චෙනෝ කියනවා. අපි පෑන් එකක් දාලා යෝගට් එකකුත් දීලා තැඹිලි වතුරක් දෙනවා අම්මට බඩේ දැවිල්ල වෙන්න ඇති කියලා. අපි හිතන් ඉන්නේ ඒක පොඩි බඩේ දැවිල්ලක් කියලා. අපිට තේරෙන්නේ එච්චරයි. හැබැයි මේ දැවිල්ල පොඩි පහේ දැවිල්ලක් නෙමෙයි මේ. මේ කෑ ගහන්නේ නිකන් අමාරුකමකට නෙමෙයි. මේ මරණාසන්න වේදනාව. මේ වේදනාවට උපමා නැහැ මේ ලෝකේ. මේ වේදනාවට බෙහෙත් හේත් නැහැ. කලින් සූදානම් වෙන්න භෞතික ක්‍රමයක් නැහැ. අර දරුවෝ හම්බෙන වේදනාව මං කිව්වේ. ඒකට නම් භෞතිකව ගොඩාක් ක්‍රමවේද තියෙනවා. ඒ වේදනාව අඩු කරගන්න, නැති කරගන්න. ඉතින් මට නම් බෑ කියලා හිතුනොත් නිකන් ඉන්න හරි බැරියේ. දරුවෝ හදන්න නැතුව. හැබැයි මැරෙන්න නැතුව ඉන්න පුළුවන්ද? මට බෑ. දැම්ම නම් බෑ. තව මාසෙකින් මැරෙන්නම්. එහෙම කියන්න බෑනේ. දැන් යන් කිව්වොත් දැන් ලැහැත්ති වෙන්න එපේ. අර වේදනාව එනකොට ධර්මයේ දන්නේ නැති කෙනෙක් නම් සිහි කල්පනාව නැති වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සිහි කල්පනාව නැති වෙනවා කියන්නේ අපිට පුරුදු වචනෙන් කොමා වෙනවා කියන එක. පණ පිටින් හිටියට මේ ලෝකේ සංසාරේ දෙයක් ඇහෙන්නේ නැහැ. ඇත්තටම මේ ලෝකේ තියෙන කිසි දෙයක් ඇහෙන්නෙත් නැහැ, පේන්නෙත් නැහැ, දැනෙන්නෙත් නැහැ. අත ගන්නවා අම්මේ මේ බලන්න හාමුදුරුවෝ වැඩියා උන්දට තේරෙන්නේ උන්ව ඉන්නවා. පිරිත් කියනවා පිරිත් නූල බඳින්න අත උස්සන්න බෑ. අපි ඉතින් අත උස්සලා හිමීට ගැට ගන්නවා. එහෙම නේද කරන්නේ? අත පිරිකරෙත් ඉතින් ඇඟේ අත උලනවා මේ බලන්න අම්මා අත ගහන්න. උන්දා කොහේ අත ගන්න? උන්ද ඔහම ඉන්නවා. උන්දා දන්නේ නැහැ හාමුදුරුවෝ වැඩියද, පිරිත් කිව්වද, අත පිරිකරයක් තියනවද? ඒ මොකෝවත් දන්නේ නැහැ. ඇයි? ඇසින් කනෙන් නාසයෙන් මොකවත් දැනෙන්නේ නැහැ. හැබැයි හිත වැඩ එයා කරපු කියපු දේවල්, ආපු ගියපු තැන්, හිතපු දේවල්, සැලසුම් කරගෙන හිටපුවා, ආස කරපුවා, වෛර කරපුවා, ඒ ඔක්කොම එයාගේ හිත ඇතුලේ තියෙනවා. ඒ ටිකත් එක්ක දැන් තනියම එයා ඉන්නවා ලෝකේ. ධර්මයක් දන්නේ නැති ළමයි ටිකකුත් එක්කහුව වෙලා. දැන් මේක මේ කොම වුණාට පස්සේ ආයිතින් කරන්නම දෙයක් නැහැ. එහෙම විඳලා පණ ටික ගියාම එයාට පුළුවන් තැනකට යයි. කරගත්ත කර්මය අනුව විඥානය යන තැනකට අපිට ආයෙ කරන්න දෙයක් නැහැ. හැබැයි අපේ අවාසනාව කියන්නේ අපි ධර්මයක් දන්නේ නැත්නම් අම්මා ධර්මයක් දන්නෙත් නැහැ, තාත්තා ධර්මයක් දන්නෙත් නැහැ. අර වේදනාවෙන් ඉන්නකොට ධර්මයක් දන්නේ නැති දුවලා දෙන්නයි පුතාලා දෙන්නෙකෝ ඉන්නවා ගෙදර. එක්කෙනෙක් දොස්තර කෙනෙක්, අනිත් එක්කෙනා ඉංජිනේරුවෙක්, අනිත් එක්කෙනා ගිය අවුරුද්දේ හඳට ගිහිල්ලා මේ ළඟදී ආවේ. ඒ වගේ හොඳට ඉගෙන ගත්තේ. එහෙම ඉන්නවා 4 දෙනෙක් කියලා හිතන්නකෝ. තව ඉන්නවා ඕනනම් ජනාධිපති කෙනෙක් හරි ඒ ජාතිය කෙනෙකුත් ඉන්නවා. හැම පැත්තෙම පවුල සස්ත්‍රීකයි.
බය වෙන්න දෙයක් නැහැ. හතර දෙනා හතර පැත්තෙන් ඉඳගෙන කකුල් දෙක දෙන්නෙක් අල්ල ගන්නවා, අත් දෙක දෙන්නෙක් අල්ල ගන්නවා අම්මගේ. අල්ලගෙන මොකද කරන්නේ? දුවලා ටික කොණ්ඩේ ගැටේ කඩාගෙන ඔහොම දා ගන්නවා. පටන් ගන්නවා අම්මේ යන්න හදන්නේ. ආයි ඉතින් අපි අම්මා කියන්නේ කාටද අම්මේ? අපිට දැන් සම්බෝලටින් ඉත්තක්වත් අනලා දෙන්න කවුද ඉන්නේ අම්මේ? අපි පොඩි එකා බලාගන්නේ කවුද අම්මේ? කොහොමනේ අඬන්නේ? අහලා නැද්ද අඬනවා? විලාපති බලාගෙන ගියාම හරි කැත විදියට තමන්ගේ ආත්මාර්ථකාමී දේවල් කියමනේ අම්මගේ අම්මේ අපිට කවුදා ඉන්නේ තනියට ගේ බලා ගන්න කරකොන්නේ නැහැ බල්ලට වට්ටිකවත් වෙලා දෙන්න කෙනෙක් නැහැ කිය අම්මගේ අත් දෙක අල්ලන් අඬනවා. අම්මා අපිව දාලා යන්න එපා අපි අම්මා ගියාට පස්සේ අපිට කවුරුවත් නැහැ කියනවා. මේ අම්මට ආදරේටද ඔක්කොම අපිට ප්‍රශ්නයක් වෙන හින්දා මේ නැත්තම් කමන්නේ මැරුණට. අපිට කවුරුවක් නැති හින්දා අපේ දරුවෝ බලා ගන්න කවුරුවක් නැති හින්දා අපේ ගෙදර බලා ගන්න අපිට සම්බෝල ටික හදා ගන්න හාල් මැස්සන්ගේ ඔළුව කඩලා දෙන්නවත් කවුරුවත් නැහැ. අපිට ගැන මේ අපි ගැන ප්‍රශ්නේ. ඔහොම කිය ඉන්නකොට අර පුතාලයි දුවලයි මාරුවෙන් මාරුවට Tamanට තියෙන අඩුපාඩු කියා අඬනවා. දැන් මේ දරු සෙනෙහස කියන එක දෙමව්පියන්ගේ අර කියනවානේ මන්සන් මේ චම්මං චෙත්වා මන්සං චින්දති මේ හැම සිඳගෙන මස් දක්වා බැහැලා මන්සං චෙත්වා නහරුං චින්දති නහර වැල් දක්වා බැහැලා නහරුං චෙත්වා අට්ටිං චින්දති ඇටකටු දක්වා බැහැලා අට්ටිං චෙත්වා අට්ටි මින්ජං චින්දති අර ඇට මිදුළු ඇස්සේ අර චිකන් එහෙම කනකොට අර සූපු කරලා ගන්න කටේ දෙකට කඩලා ඒවට මොනවද කියන්නේ ඇට මැරබොන්න මොනවද ඇට මිදුළු ආන්ගේ ඇට මිදුළු දක්වා මේ අම්මලාගේ ඇතුළටම බැහැලා තියෙන දරු සෙනෙහස හොඳද ඒවත් එක තමයි අපි දානෙට වළඳන්නේ ඒ ඇතුළටම බැහැලා තියෙන දරු සෙනෙහස තියාගෙන මුන්දා ඇඳේ ඉන්නකොට අර හොල්මන්කාරයෝ හතර දෙනා රටේ නැති විලාප කියද්දී අර මැරෙනවට බය වෙවුල ඉන්න වයසක මිනිසයාට මොකද වෙන්නේ උස්සලා පොළේ ගැහුවා වගේනේ අයියෝ මන් නැති වුණොත් මගේ කෙල්ලෝ දෙන්න අනාතයි කියලා හිතෙන්නේ නැද්ද? ඒ ධර්මයක් දන්නේ නැහනේ. අනේ මන් නැති වුණොත් මගේ කොල්ලෝ දෙන්න ඉවරයි. එහෙම හිතෙනවා අර උන්දට. අනේ මට යන්න බෑ මුන් දාලා කියනකොටම බක් ගාලා යනවා. යන්නේක නවත්තන්න පුළුවන්ද? යන්නේක නවත්තන්න බෑ. යනවා වැඩි ඈතක යන්න බෑ. ඇයි? දරුවන්ට ආදරේට, ගෙවල් දොරවල් වල අර තියෙන වැඩ කටයුතු වලට ආදරේට, මුණුබුරු මිනිබිරියන්ට ආදරේට තමයි බෑ කියලා හිතුනේ. ඒ නිසා ඉතින් වැඩි ඈත යන්න බෑ. එක්ක පිටිපස්සෙන් රවුමක් ගිහිල්ලා টয়ලට් එක ළඟ නතර වෙනවා. එතනින් එහා යන්න විදිහකුත් නැහැ. එහෙම නැත්තම් ඔය එල්ලිලා තියෙන අඹ අත්තක හරි පොල් අත්තක හරි නතර වෙනවා. ඉතින් සතියක් ජීවිත අවබෝධයට මහත්සේ උපකාර වන වටිනා දහම් කාරණා නිතර ශ්‍රවණය කිරීමට සච්චීකරණ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකනය ක්ලික් කර තබා ගන්න.